ලොකු ලොකු දේවල් කරන්න නැතුව හරිම ලේසියෙන් මේ වගේ රසමරස දැල්ල කරි එකක් හදමුද? එන්නකො මාත් එක්ක. ඉස්සෙල්ලාම මම මේකට දාන තුන පහ ඔක්කොම ටික මේ විදිහට චුට්ටක් බෙද ගන්නවා. තුන පහ ටික මේ විදිහට බෙදගෙන ගත්තාම කරි එක මාරම රසයි සහ ලස්සන පාටකට එනවා. ඒ හින්දා මේ විදිහට බෙදලා ගන්නව නම් හොඳයි. එහෙමත් නැතුව හදන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට හදලා බලන්නකො මාරම රසයි. හැබැයි මේ ටික බදින්න ගිහලා කර ගන්න නම් එපා. කරි එකම තිත්ත වෙනවා. මේ විදිහට බෙදගෙන අපි මේ විදිහට ලුණු චුට්ටකුත් දැල්ලකට දාලා අර බෙදගත්ත කරි පවුඩරුයි කහ චුට්ටකුයි දාලා මේ වගේ හොඳට මික්ස් කරගෙන පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ වගේ ඇතිලියකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙගෙන එද්දි ලුණු කරපිංච රම්පේ දාලා චුට්ටක් බෙදගමු. මේ ටික මේ විදිහට බෙදුනට පස්සේ ඉඟුරු සුදු ලුණුත් දාලා ටිකක් බෙදගෙන අන්තිමට අමු මිරිස් ටික දාලා චුට්ටක් බෙද ගන්නවා. ඊට පස්සේ දැල්ල ටික මේ විදිහට දාලා ඒකත් හොඳට කලවම් කරලා මම මේක චුට්ටක් පියනකින් වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියනවා. ඊට පස්සේ ආයමත් පියන ඇරලා මම චුට්ටක් වතුර ටිකක් දාලා ආයමත් මම පියන වහලා මේක චුට්ටක් වතුරෙන් තැම්බෙන්න තියා ගන්නවා. මට මේකට සියඹල ඇඩ් කරන්න අමතක වුණානේ. මම ඉතින් මේ වෙලාවේ සියඹල එක්කත් ඇඩ් කරලා මේ විදිහට හොඳට කලවම් කරලා තියාගන්න වතුර ටික හිඳෙනකන්. මේ කාන්ට වතුර ටික හිඳුනට පස්සේ මම පොල් කිරි චුට්ටක් ඇඩ් කරනවා. පොල් කිරි දාන එක අනිවාර්ය නැහැ වුණාට මේ කෑම හරි සැරයිනේ. ඒ හින්දා මම චුට්ටක් පොල් කිරිත් දාගත්තා. ඊට පස්සේ මම ඇඩ් කරේ සීනි චුට්ටක්. එහෙම ඇඩ් කරලා හොඳට මේක හිඳෙනකන් මේ විදිහට හදාගෙන අන්තිමට මම ගම්බිරිස් චුට්ටකුත් දානවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ try කරලා බලන්න මාරම රසයි.